පුතාලා හැමෝටම සුබ දවසක් පුතේ. අද ඉඳන් පුතේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලා පොඩි ලොකු හැමෝටම වැදගත් වෙන ඉංග්‍රීසි පාඩම් කීපයක් මේ YouTube හරහා අරන් එන්න. එතකොට ඔයාලට පුළුවන් ගෙදර ඉඳන් මේ පාඩම් බලලා ඉංග්‍රීසි ලේසි ඉංග්‍රීසි ඉගෙන ගන්න. පුතේ මම හිතන්නේ ඉංග්‍රීසි ගැන අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා දිගටම මාත් එක්ක රැඳලා ඉන්නවා නම් ඔයාලට ඉංග්‍රීසි කොච්චර ලේසිද කියන එක ඉතාමත් පැහැදිලි වේවි. මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ පුතේ. අද අපි බලමු ඔයාලට එදිනෙදා අවශ්‍ය වෙන පුංචි පාඩමක් මම අද කියා දෙනවා. මේ පාඩම පුතාලා පොඩි අයට ලොකු අයට හැමෝටම වැදගත් වෙන චූටි පාඩම. අපි පුතේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියලා තියෙනවා මේ මගේ අම්මා, මේ මගේ බෑගේ, මේ මගේ ෆෝන් එක. අපි මේ වගේ අදහස් ඕන තරම් කියලා දෙන මේ ඔයාගේ පැන්සලද, මේ වාගේ තාත්තද, මේ වාගේ ෆෝන් එකද, මේ වාගේ කුඩේද, ඒ වගේ අදහස් අපි සිංහලෙන් ඕන තරම් කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අදහස් ටිකක් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියන එක තමයි අද මම ඉස්සල්ලාම ඔයාලට කියා දෙන්න යන්නේ. right. පුතේ මේ පාඩම මේ අදහස කියන්න අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරන පාඩම තමයි this. එතකොට this කියන කෙනා තමයි මේකට අපිට ප්‍රධාන ඕන වෙන කෙනා this. එතකොට මෙයාගේ තේරුම තමයි මෙය නැත්තම් මේක. එතකොට මේකේ සිංහල තේරුම් සරලව අදහස් තුනක් තියෙනවා. එතකොට මෙයා ඒක වචන this කියන කෙනා ඒක වචනයි. එතකොට this එක පුතේ භාවිතා වෙන පද බොහෝ විට ඒක වචන පදමයි වෙන්න ඕනේ. එහෙනම් පුතේ මතක තියාගන්න. දැන් this කියන එක තේරුම දන්නවා මේක මෙයා ඒක වචනයි. එහෙනම් this එක පුතේ is වෙනවා. is වලින් පස්සේ නාම පදයක් භාවිතා වෙන්නේ. මම වාක්‍ය කීපයක් ලියලා දෙනවා ඔයාලට පේනවා ඇති. This is a pen. ඇයි පුතේ අපි දැම්මේ? එහෙනම් පෑනක් කියන අදහස ගන්න, කියන අදහස ගන්න පුතේ අපි ඉංග්‍රීසි භාෂාවේ හරි n හරි දානවා. අර නාම පදයට කලින් පුතේ නාම පදයට කලින් හරි n හරි දානවා. එහෙනම් pen කියන නිසා පෑනක් කියන්න තමයි මේ දාලා තියෙන්නේ. එහෙනම් pen පෑනක්. This is a book මේක පොතක්. This is a pencil මේක පැන්සලක්. This is a chair මේක පුටුවක්. This is a table මේක මේසයක්. This is a phone මේක ෆෝන් එකක්. ඉතින් සරලයිනේ මගේ පුතේ මේ වගේ වාක්‍ය හදන්න. This වලින් පස්සේ ඔයාලා is ධම්ම is වලින් පස්සේ වචනයක් දාන්න. තමන් දන්න වචනයක්. ඉතින් අදාළ වචනේ දාන්න පුළුවන්. දාන්න පුළුවන්. pen පැන්සලක්. pencil පැන්සලක්. pen පෑනක්. ඒ වගේ පුතේ මෙන්න මේ වගේ වාක්‍ය හදාගන්න අපිට හරි ලේසි. this වලින් පස්සේ අපි දානවා නාම පද. ඊට පස්සේ පුතේ අපිට මේක අයිතිය කියන්න වෙනවා. මේ මගේ පැන්සල, මේ මගේ තාත්තා, මේ ඔයාගේ කාර් එක, නැත්නම් මේ ඇයගේ ගෙදර, මේ ඔහුගේ බයිසිකලේ, මෙන්න මේ වගේ අදහස් කියන්න ඕන නම් අපිට පුතේ මෙන්න මේ වචන ටික පුළුවන් වෙන්න වෙනවා. එහෙනම් බලන්න පළවෙනි එක තමයි my කියන්නේ මගේ. මගේ කියන්නේ වෙන වචනයක් නෑ my මගේ. our අපේ, her ඇයගේ, his ඔහුගේ, your ඔයාගේ, their ඒගොල්ලන්ගේ, its උගේ, mothers අම්මාගේ, fathers තාත්තාගේ, කමල්ස් කමල්ගේ. එතකොට මේ අයිතිය හඟවන පද අපිට මේ this කියන පාඩමට දාන්න පුළුවන්. එතකොට අපි හිතමු මේ මගේ ෆෝන් එක, මේ තියෙන්නේ මගේ ෆෝන් එක. tú කොහොමද අහන්නේ what is මේ මගේ ෆෝන් එක. පුතේ අපි තුරනවා this is my phone. මේ මගේ අම්මා. This is my mother. මේ මගේ තාත්තා. This is my father. එතකොට තමන්ගේ කියන අදහස කරන my කියනවා. එතකොට පුතේ මේ my වලින් පස්සේ තමන්ට අයිති දේ කියන්න පුළුවන්. මේ වචන මේ my වලින් පස්සේ mother කියන දාන්න පුළුවන්. මේ මගේ pencil. This is my pencil. මගේ pencil. මේ මගේ pen. This is my pen. මේ මගේ pen. එතකොට පුතේ මේ my වෙනුවට your දාන්න පුළුවන්, their දාන්න පුළුවන්, is දාන්න පුළුවන්, her දාන්න පුළුවන්, our දාන්න පුළුවන්, his දාන්න පුළුවන්. එතකොට ඒ අදහස් ගන්න වාක්‍ය මෙන්න මේ වචන ටික අපිට මෙතෙන්ට යූස් කරන්න පුළුවන්. අපි බලමු තව වාක්‍ය කීපයක්. This is her. මෙතන her දැම්ම පුතේ my වෙනකොට දානවා her. දැන් her mother මේ අයගේ අම්මා. අපි දාන්නේ my වෙනකොට your. මේ this is your father. මේ වාගේ තාත්තා. සරලයි පුතේ. එතකොට අපිට මේ වගේ අදහස් ඉංග්‍රීසියෙන් කියන්නේ මේ මගේ, මේ ඔයාගේ, මේ ඇයගේ කියන්න අපි this කියන පාඩමත් එක්ක මේ අයිතිය හඟවන pronouns ටික අපි දානවා. ඒ වගේම පුතේ මේ මගේ නෙවෙයි කියන්නත් ඕනේ. මේ මගේ අම්මා නෙවෙයි, මගේ තාත්තා නෙවෙයි, මගේ පැන්සල නෙවෙයි. නේද? එතකොට මේක මගේ නෙවෙයි, මේ ඔයාගේ කාර්ක නෙවෙයි. ඒ වගේ අදහස් ගන්න පුතේ මේ is වලින් පස්සේ අපි නැහැ කියන අදහස ගන්න, නොවේ කියන අදහස ගන්න not තමයි දාන්නේ. එහෙනම් this is not my bag. මේ මගේ බෑග් එක නෙවෙයි. This is not my car. මේ මගේ කාර් එක නෙවෙයි. This is not my phone. මේ මගේ ෆෝන් එක නෙවෙයි. This is not my house. මේ මගේ ගෙදර නෙවෙයි. එතකොට මේ නෙවෙයි කියන අදහස ගන්න not තමයි දාන්නේ. එතකොට හරි ලේසි. ඒක not දැම්මට පස්සේ නොවේ නැත්තම් නෙවෙයි කියන අදහස අපිට එනවා. ඒ වගේම තමයි පුතේ අපි අහනවා නේද මේ ඔයාගේ ෆෝන් එකද අපි දැකලා මේ ඔයාගේ ෆෝන් එකද මේ තියෙන ඔයාගේ ෆෝන් එකද
මේ යාළුවෙක් එක්ක එනකොට මේ වාගේ යාළුවාද අපි එහෙම අහනකොට පුතේ අර this is වෙනකොට is කියන කෙනා වාක්‍යයේ මුලට දානවා. ඔන්න වාක්‍යයේ මුලට එන්නේ පුතේ is. is this ඊට පස්සේ this එනවා. is this your bag මේ වාගේ බෑග් එකේද? is this your phone මේ වාගේ ෆෝන් එකද? is this your car මේ වාගේ කාර් එකද? is your friend මේ වාගේ යාළුවාද? මේ ඉන්න වාගේ යාළුවාද? I don't know මම දන්නේ නැහැ. is this your friend මේ වාගේ යාළුවාද? එතකොට පුතේ අහනකොට ප්‍රශ්නයක් අහද්දී මේක ඔයාගේද කියලා අහනවා නම් අපි is this තමයි භාවිතා කරන්නේ. එතකොට පුතේ උත්තර අපි කොහොම මේ අපි අහන ප්‍රශ්නයක් මේ වාගේ ෆෝන් එකද? මේ තියෙන වාගේ ෆෝන් එකද? is this your phone? එතකොට පුතේ is this your phone මේ වාගේ ෆෝන් එකද? අපි ඔව් මේ මගේ ෆෝන් එක. කොහොම උත්තර දෙන්නේ? yes this is my phone කියන්න පස්සේ this is කිව්වොත් ඒක ඇති පුතේ. මේ මගේ ෆෝන් එක නෙවෙයි නා අපි දහනවා no this is not මේ මගේ ෆෝන් එක නෙමෙයි. එතකොට පුතේ මේ වගේ වාක්‍ය අපිට මේ පාඩම් භාවිතා කරලා ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. මේක හරි ලේසි පාඩමක්. පුතාලා මොකද කරන් තියෙන්නේ? මේක පුතාලා හොඳට මේ වීඩියෝ එක බලලා මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් හැකි තරම් වාක්‍ය ලියන්න. පුතාලා මේ වගේ පාඩම් අපි හිතමු 6 වසර ඉඳන් grade 6 to 11 දක්වා පුතාලා අවශ්‍ය සිලබස් සියලුම පාඩම් ටික මම ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. දිගටම පුතේ මගේ වීඩියෝ සීරීස් එකට හැදින්න කියලා මතක් කරමින් අද මේ චූටි වීඩියෝ එකකින් සමු ගන්නවා පුතාලා හැමෝටම සුබ දවසක් වේවා.